සයිකොත් ගෙනල්ලා දෙන්න. හරි. අදත් ඔයාලා හැමෝවම අලුත් ලෝක එකට එකතු කරගන්නවා. වැඩ කන්දක හිර වෙලා හිටියේ හින්දා මේ ලොගයක් අරන් එන ගොඩක් පරක් වුණා. ඉතින් සති දෙක තුනකට විතර පස්සේ ඔන්න මම ලොගයක් අරන් ආවා. මේ තියෙන්නේ අපේ පේපර් සෙන්ඩ් එක. පේපර් සෙන්ඩ් එකට මේ හන්තාන කන්දත් පේනවා හොඳට. මෙතනින් එහාට මේ වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් එකතු කරලා ගිය මාසේ කියන්නේ මැයි වල කොහොමද දවස් ටික ගෙවුනේ කියලා බලමුද? ඒ නම් තියෙන්නේ දවසක් අපි මේ අයිස්ක්‍රීම් එහෙම කාලා වැඩ ඉවර වෙලා ගෙදර යති ගත්ත වීඩියෝ ක්ලිප්ස් වගේ. එනම් තියෙන දවසක් අපි කැන්ඩි එකට ගියපු වෙලාවයි ගත්තේ. මට ඉතින් ඔරියෙන් කෑමක් දැක්කොත් ඉතින් ඉන්න තැන අමතක වෙනවා. දවසක් අපි විකීව ගෙදර තියලා විකීගේ අම්මයි තාත්තා බලන්න ගියා. දවසක් අපේ උඩ ගෙදර වත්තට අලුත් කපල් එකක් ආවා. බලන්න ඔයාලා පේනවද කවුද කියලා? අපේ විකිත් ඉතින් ඔළුවේ හිටගෙන මොනවා කරනවද මන් දන්නේ. ඊට පස්සේ අපි දවසක් ගියා මයිකල් ජැක්සන් මූවි එක බලන්න. Take your trash. මූවි එක බලලා ගෙදර එද්දි තමයි ෂොක් ඉතින් බලන්න අපි කොහමද ආවේ. Hey.
කොහෙත් නෑනේ. එහෙනම් ඔන්න තවත් දවසක්. මේ සැරේ අපි යමුද US එක ප්‍රැක්ටිස් කරන්න. අර එදා කැන්ඩිගෙන් ගත්ත චොප්පෝකි එක මේ මම මගේම රෙසිපියකට මගේම ක්‍රමයකට තමයි ඉතින් හැදුවේ නම් ඒක. අවුලක් නැතුව කන්න නම් පුළුවන් ඉතින් පහට තියපහා. හයි. බයි. මේ අපේ එකේ ගර්ල්. එයාටත් ඉතින් අපි ගාවටම වෙලා ඉන්නවා. Cafe day out. First time තමයි ඒක try කරේ. මට ඒක තමයි. මේ තියෙන්නේ second try එක. එදා හැදුවේ වෙන ෆ්ලේවර් එකක්. මේ තියෙන්නේ තවත් දවසක්. තේනම් තියෙන සතියකට විතර කලින් ඒ කියන්නේ සතියකට විතර කලින් නැත්තේ තියෙන අපේ ගමේ පන්සල උදේවල විවිධ ගමේ පටන් ගත්තා. ගමේ එකතු වෙලා ගිය වෙසක් පෙරහැර. එහෙනම් හෙට අනිද්දා දිහාට වෙසක් බ්ලොග් එකේ හම්බ. එතකන් අදට මම ගිහලා නම්